10 වසර විද්‍යාවේ 4 වෙනි පාඩම වන චලිතය පිළිබඳ නිව්ටන් නියම. චලිතය පිළිබඳ නිව්ටන් නියම. මේ පාඩම බලය සම්බන්ධ පාඩම. නිව්ටන් කියන විද්‍යාඥයා විසින් හොයාගත්තු නියම 3ක් ගැන අපි මේ පාඩමේදී කතා කරනවා. මේක කොටස් වශයෙන් තමයි මේක අපි විස්තර කරන්නේ. හරිද? චලිතය පිළිබඳ නිව්ටන් නියම. නිව්ටන් කියලා කියන්නේ බලය පිළිබඳව පරීක්ෂණ කරපු විද්‍යාඥයෙක්. බලයක් යනු මොකක්ද? බලයක් යනු ඇදීමක් හෝ තල්ලු කිරීමක් වේ. ඉගෙන ගත්තා. බලයක් කියලා කියන්නේ 9 වසරේදී ඉගෙන ගත්තා. බලයක් කියලා කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමක් කියලා. චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම. නිව්ටන් නියම ගැන කතා කරද්දී පළවෙනි නියමය තමයි මේක. බාහිර අසමතුලිත බලයක් ලැබෙන තුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවයෙන් පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. මොනවද? බාහිර අසමතුලිත බලයක් ලැබෙන තුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවයෙන්ම පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. හරිද? උදාහරණයක් ගත්තොත් එහෙම මෙහෙම. ඔන්න වස්තුවක් තියෙනවා. මේ වස්තුව 10යි නිව්ටන්. හරිද? මේ වස්තුවට මම යොදනවා 9යි නිව්ටන්. මේ වස්තුව චලනය වෙන්නේ නැහැ. ඇයි? මේක සමතුලිත බලයක්. අපි මේකට මොනවද කරන්න ඕනේ? අසමතුලිත බලයක් යොදන්න. කියන්නේ මෙතන 10යි නිව්ටන් බලයක් යෙදුවොත් තමයි 10 sorry. එතකොට ඒත් සමතුලිත වෙනවා. PM 12යි 20යි වගේ 10ට ඉහළ බලයක් යෙදුවොත් තමයි මේක අසමතුලිත බලයක් වෙන්නේ. නැත්නම් මේක සමතුලිත බලයක් වෙනවා. එතකොට මේක ඉදිරියට තල්ලු වෙනවා කිසියම් ප්‍රවේගයකින්. හරි. කිසියම් ත්වරණයකින් ඉදිරියට ගමන් කරනවා. මේ කියන්නේ බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවයෙන් පවතින අතර චලනය වෙන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. මේ පිළිබඳව අවස්ථා දෙකක් කතා කරනවා. අනිත් තමයි දැන් මෙහෙම වස්තුවක් තියෙනවනේ 10යි නිව්ටන් කියලා. මම මේකට 20යි නිව්ටන් යෙදෙනවා. හරිද? මේ පැත්තෙම ඊට විරුද්ධ බලයක් යොදනවා. ඒකට කියනවා අපි ඝර්ෂණ බලය කියලා. ඝර්ෂණ බලය. මේක පස්වෙනි පාඩමේ අපි කියලා දෙනවා හොඳට. හරිද? මෙතන ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. ඝර්ෂණ බලය. ඒ කියන්නේ වස්තුව චලනය වීමට බාධා කරන නැත්නම් මේ වස්තුව චලනය වීමට බාධා කරන ඊට ප්‍රතිවිරුද්ධව යෙදෙන බලය අපි කියනවා ඝර්ෂණ බලය කියලා. හරිද? ඒ ප්‍රතිවිරුද්ධව යෙදෙන බලය අපි කියනවා ඝර්ෂණ බලය කියලා. පෘෂ්ඨ දෙක අතරින් තමයි මේ බලය ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඒ චලනයට බාධා පමුණුවන බලයක් අපි කියනවා ඝර්ෂණ බලය කියලා. හරිද? මේ පිළිබඳව අවස්ථා දෙකක් අපි කතා කරනවා. නිව්ටන්ගේ පළවෙනි නියමයේ සම්බන්ධයෙන් අවස්ථා කීයක් කතා කරනවද? දෙකක් කතා කරනවා. ඔන්න බස් රථයක් පවතිනවා. ඔන්න බස් රථයක් ඉන්නවා. පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා. හරිද? මේ ඉන්නේ මම කියලා හිතන්නකෝ. ඉස්සල්ලාම මේ බස් රථයේ 20යි පැයට කිලෝමීටර 20ක ප්‍රවේගයකින් ගමන් කරනවා. එකපාරටම මේක තිරිංග තද කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පුද්ගලයන් ඉදිරියට තල්ලු වීමක් සිද්ධ වෙනවා. ඇයි එහෙම තල්ලු වෙන්නේ? ඒකට හේතුව තමයි මේ බස් රථය හා පාද දෙක ස්පර්ශව පවතින්නේ. එතකොට බස් රථයේ ප්‍රවේගයක්ම ලැබෙනවා මෙන්න මේ පාදවලට. හරිද? එකපාරටම මේ බස් රථය තිරිංග තද කරාට පස්සේ පාද නිශ්චලතාවයටපත් වුණා. නමුත් මේ දේහයේ උඩු කොටස බස් රථය හා මේ ගැටිලා නැහැ. කියන්නේ බස් රථය හා ස්පර්ශව නැති නිසා අර බස් රථයේ කලින් පැවති ප්‍රවේගයම තියෙන නිසා මෙන්න මේ උඩු කොටස ඉස්සරහට මේ ඉදිරියට තල්ලු වීමක් සිද්ධ වෙනවා. මොන තමයි පළවෙනි අවස්ථාව. ඊට පස්සේ තියෙනවා දෙවෙනි අවස්ථාව ගැන කතා කරනවා. දැන් බස් රථයක් නේද? බස් රථයක් ඉන්නවා. හරිද?
හරිද? එතකොට බස් රථයක් තියෙනවා. මේ බස් රථය ඔන්න එකපාරටම 20යි. මේක දැන් බස් හෝල්ට් එකේ නවත්තලා තියෙන්නේ 20යි පැයට කිලෝමීටර් 20ක ප්‍රවේගයක් ත්වරණයක් ලබා ගන්නවා එකපාරටම. එතකොට මොකද වෙන්නේ? මේ පුද්ගලයා මේ පැත්තට විසි වෙලා යනවා. ඇයි ඒක වෙන්නේ? බස් රථයේ නිශ්චලතාවයේ පවතිනකොට අපේ මේ පාදයක් නිශ්චලතාවයේ පවතිනවා. හරිද? බස් රථය ත්වරණයක් ලබා ගන්නකොට අපේ පාදද ඒ තරමින් ත්වරණයක් ලබා ගන්නවා. එතකොට නමුත් අර අපේ දේහයේ උඩු කොටස අර කලින් පැවති නිශ්චලතාවයේම තිබ්බ නිසා අන්න මොකද වෙන්නේ? මෙන්න මේ දේහයේ උඩු කොටස මේ පැත්තට වැටීමක් සිද්ධ වෙනවා. නැත්නම් ඉදිරිය පිටුපසට තල්ලු වීමක් සිද්ධ වෙනවා. ඔන්නක තමයි අවස්ථා දෙක. බාහිර අසමතුලිත බලයක් ඉදන් තුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවයෙන් පවතින අතර චලන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. නිව්ටන්ගේ පළමු වන නියමයට ඇතුළත් මේ කරුණු දෙකක් තියෙනවා. ඊළඟට නිව්ටන්ගේ දෙවන නියමේ හමු වෙනවා.